තලපති විජය එහෙම නැත්නම් චීෆ් මිනිස්ටර් විජයගේ අවසන් චිත්‍රපටිය මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා ජනනායකන්. මේ චිත්‍රපටි රිවිව් එක තමයි අද අපි කාලෙකට පස්සේ ඔයගොල්ලන්ට අරගෙන එන්න හිතුවේ. මේ චිත්‍රපටියේ තලපති විජය ෆෑන්ස්ලට ෆෙස්ටිවල් එකක් වගේම දුක ගෙන දෙන මූවමන්ට් එකක්. අපි දන්නවා ඔහු CM චීෆ් මිනිස්ටර් වීමෙන් අනතුරුව නිකුත් වෙච්ච පළවෙනි චිත්‍රපටය වගේම ඔහුගේ සිනමා කරියරේ අවසන් චිත්‍රපටි විදිහට තමයි ඔහු මේ සඳහන් කරලා තියෙන්නේ. එච් විනෝද්ගේ අධ්‍යක්ෂණයෙන් අනිරුද්ධගේ සංගීතයෙන් සියලුම සිනමා හල් දෙවනත් කරන මේ චිත්‍රපටිය මොන වගේද මොන වගේ කතාවක්ද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක බලන්න හොඳ චිත්‍රපටියක්ද එහෙමත් නැත්නම් නිකම් බූස්ට් එකක්ද කියන රිවිව් එක තමයි අද අපි බලන්න යන්නේ. Hi අදත් මගේ යාළු සියලු දෙනා අනිමල් කී YouTube channel එකට welcome කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් අපේ channel එකේ videos බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් අදම channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ එක subscription එකක් වුණත් මට ගොඩාක් වටිනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි මේ video එක like කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා. හරි මම කලින් කිව්වත් වගේම නොයෙකුත් බාධාවන් අභිමුවලා ඇවිල්ලා. එහෙම නැත්නම් තලපති විජේ දේශපාලනයට පිවිසීමත් සමගම සෙන්සර් සර්ටිෆිකේට් නැහැ අරක නැහැ මේක නැහැ කියලා මේ චිත්‍රපටිය එහෙමම සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා තිබුණේ. මේ සියලුම බාධාවන් අභිබවලා මේ චිත්‍රපටිය ඇවිල්ලා තියෙනවා කරලියට. ඒ වගේම තමයි 2023 රිලීස් වෙච්ච බාලයියා කියන ඒ සුප්‍රකට නළුවාගේ භගවත් කේසරි කියන චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය රිලීස් වුණේ කියන එකත් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති. නමුත් එච් විනෝද් ගොඩාක් මහන්සි වෙලා ප්ලොට් එක වෙනස් කරන්න. එහෙම නැත්නම් තලපති විජයගේ ෆෑන්ස්ලට අනුකූලව මේක අරගෙන යන්න රීමේක් උනත් සමත් වෙලා තියෙනවද නැද්ද කියන එක මේ රිවිව් එකේ අවසානයේදී අපි බලමු. මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙච්ච නළු නිලියන් තලපති විජය ඇතුළත්ව මොන වගේ දායකත්වයක් ලබා දීලා තියෙනවද කියන එක ගැන පළමුවෙන්ම කතා කරන්න අවශ්‍යයි. අපි තලපති විජයගෙන් ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම කියලා වැඩක් නැහැ. last movie, last dance, last fight කියලා ඔහු එක හිතට අරගෙන සම්පූර්ණයෙන්ම බ්ලාස්ට් කරලා තියෙනවා. තමන්ගේ රසිකයන්ට අවශ්‍ය කරන එක ලබා දීලා තියෙනවා. නමුත් emotional scenes ගැන අපි කතා කරද්දී ඊටමත් බැරෑරුම්ව එමන් නැත්නම් ඊටමත් බරපතල විදිහට ඒ රයිටින් එකේදී දීලා නැහැ. අධ්‍යක්ෂකවරයා ලියවිලා නැහැ. නමුත් තමන්ගේ රංගනයේ මේ emotions තමන්ගේ රසිකයන්ගේ හදවත් තුළට අරන් එන්නට තලපති විජය සමත් වෙලා තියෙනවා. හරි මේ චිත්‍රපටයේ one line එක plot එක මොකද්ද කියලා කියනවා නම් පොලිසිය නිලධාරිවරයෙක් ගමකට යනවා ට්‍රාන්ස්ෆර් වෙලා ඒ ගමේ මිනිස්සු ඡන්ද දාන්නත් බය වෙලා ඉන්නේ. එහෙම බය වෙලා ඉන්නකොට උන්ගේ අයිතිවාසිකම් භාවිතා කරන්න කොහොමද Tamanගේ අයිතීන් ලබා ගන්නෙ කොහොමද ඊට විරුද්ධව සටන් කරන්න කියලා උන්ට තේරුම් කරන්න ඔහු කතාවක් කියනවා. ඒ කතාව තමයි මේ තලපති විජයගේ ජීවිත කතාව. ඒ තලපති විජයව TVK කියලා තමයි කෙටියෙන් නම් කරලා තියෙන්නේ. අපි දන්නවා දේශපාලනයේ බේස් කරලා ආපු චිත්‍රපටයක්. ඔහු දේශපාලන කරලියට පිවිසෙන්න ආසන්න වෙද්දී ආපු චිත්‍රපටයක්. TVK කියලා කියන්නේ තලපති විජයගේ පක්ෂයේ සාරාංශය. නමුත් ඔහුගේ නම තලපති වෙට්‍රි කොණ්ඩාන් TVK විදිහට තමයි මෙම චිත්‍රපටියේදී භාවිතා කරලා තියෙන්නේ අධ්‍යක්ෂකවරයා. ඩිරෙක්ටර් ගෞතම මෙනොත් මේ චිත්‍රපටයේ ඉන්නවා. ඔහුගේ දුව තමයි මේ මමිතා බයිජු. කතාවේ හැටියට ඔහු කිසියම් අනතුරකින් මිය යනවා. ඉන්න අනතුරුව තලපති විජය තමයි පියා විදිහට ඉඳලා තාත්තා විදිහට ඉඳලා මේ ළමයාව බලා කියා ගන්නෙ. ඔහු ඒ හදාගන්න මේ තාත්තාගේ එහෙම නැත්නම් මේ TVKගේ එකම බලාපොරොත්තුව වෙන්නේ කෙසේ හෝ මේ දුවව උසස් හමුදා නිලධාරිනියක් කරන එක. නමුත් ලොකු ට්‍රෝමා එක මේ මමිතා බයිජු පැටලිලා ඉන්නේ. නමුත් ඇයට කිසිම ගෝ එකක් නැහැ, කිසිම ෆිට් එකක් නැහැ හිතේ හමුදා නිලධාරිනියක් වෙන්න. මොකද මේ ඇයගේ ට්‍රෝමා එක හින්දා. මේ විදිහට ට්‍රෝමා කියන මමිතා බයිජු මෙතනින් නවතින්නේ නැහැ. ඇගේ ට්‍රෝමා එකත් එක්ක මේක තවත් වැඩි කරන විදිහට විලන් ගෲප් එකක් ඉන්නවා. උන් ප්ලෑන් කරනවා සුපුරුදු විදිහට ඉන්දියාව කොහොමද විනාශ කරන්නේ, එහෙම නැත්නම් කොහොමද නීති විරෝධී කටයුතු අරගෙන යන්නේ කියලා. ඇය නොදැනුවත්වම ඒ ට්‍රූප් එක ඇතුළට ගිහිල්ලා ඒ සම්බන්ධ කටයුතු වල පැටලෙනවා. ඒ නීති විරෝධී කටයුතු වල මෙහිදී කොහොමද මේ මමිතා බයිජුව TVK බේරගන්නේ, එහෙම නැත්නම් තලපති කොහොමද මේ කණ්ඩායම විනාශ කරලා Tamanගේ දුවත් රටත් බේරගන්නේ කියන එක තමයි මේ කතාවේ සාරාංශය. ඒ වගේම තමයි පූජා හෙග්ඩේ අපි දන්නවා තලපතිගේ පෙයාරක විදිහට තමයි ඇව යොදා ගන්න උන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් සුපුරුදු විදිහට ඉන්දියානු චිත්‍රපටිවල එනවා වගේ ටෙම්ප්ලේට් හීරෝයින් කෙනෙක් විදිහට තමයි ඇව උන් යොදාගෙන තියෙන්නේ. ඒ සුපුරුදු හීරෝයින්ලා ඇවිල්ලා කුමක් හෝ දෙයක් හීරෝ කරන්න යද්දී මොකද්ද කරන්නේ? ඒ දේම තමයි පූජා හෙග්ඩේ මේ චිත්‍රපටයේදී තලපති විජේක ඉඳලා කරලා තියෙන්නේ. නමුත් මට පොඩි දෙයක් මතක් කරන්න අවශ්‍යයි මෙතනදී. මිට වඩා දෙයක් මේ කතාවට ගන්න තිබුණා පූජා හෙග්ඩේගෙන්. ඒ වගේම තමයි ඇගේ රෝල් එක තව දුරටත් පොඩ්ඩක් විස්තරාත්මකව ලියන්න තිබුණා අධ්‍යක්ෂකවරයාට. නමුත් අවාසනාවකට මේ චිත්‍රපටයක සිද්ධ වෙලා නැහැ.
ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ විලන් අපි දන්නවා තලපති විජේ බැස්සොතින් ඔහුට ඉක්වලි ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් විදිහේ විලන්ලා අවශ්‍යයි. ඒ නිසා විලන්ලා දෙන්නෙක්ම මේ කතාවේ ඉන්නවා. ඒ කෙනෙක් තමයි අපි දන්නවා බබි ඩියෝල්. මේ දවස්වල චිත්‍රපටිවල නෙගටිව් රෝල් එකක් කරන්න නැතිවම බැරි නළුවෙක් වෙලා ඉන්නවා බබි ඩියෝල්. ඒ වගේම තමයි ප්‍රකාශ් රාජ් අපි දන්නවා දකුණු ඉන්දියානු චිත්‍රපටිවල විශේෂයෙන්ම නැතුවම බැරි විලන් කෙනෙක්. මොන් දෙන ඉතාමත් සාර්ථකව Tamanට පැවරුණු කාර්ය නිසියාකාරව ඉෂ්ට කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි සෙකන්ඩ් හාෆ් එකේදී චිත්‍රපටියේ උන් පෙන්නනේ ෆ්ලෑෂ්බැක් ස්ටෝරි වල ෆේෂල් එක්ස්ප්‍රෙෂන් හෝ වේවා Tamanගේ රංගනය හෝ වේවා එහෙම නැත්නම් Tamanගේ ඩයලොග් ඩිලිවරි හෝ වේවා Tamanට පැවරුණු කාර්ය දුෂ්ටෙක් විදිහට කතාවේ විලන් කෙනෙක් විදිහට ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා ප්‍රකාශ් රාජ්. ඒ වගේම තමයි බබි ඩියෝල් මම කලිනුත් කිව්වා වගේම ඔහුගේ ඒජ් එක වයස අපි දන්නවා. ඔහු ඉතාමත් තරුණ අවදී ඉන්න නළුවෙක් නෙමෙයි. නමුත් මේ චිත්‍රපටියේ ඒ විලන් දෙන්නට අවශ්‍ය කරන ඒ ක්‍රූර ගති ලක්ෂණ, ඔහුගේ ෆිසික් එක, ඒ වගේම ඔහු ස්ක්‍රීන් එකේ එනකොට ඒ කැරක්ටර් එක මොකක් කරන්න යනවද ඊළඟට, මොකද්ද ඊළඟට වෙන්න යන්නේ කියන ඒ කුතුහලය, භීතිය රසිකයාගේ හදවත් තුළට අරගෙන එන්න බබි ඩියෝල් සමත් වෙලා තියෙනවා. මිට අමතරව බ්‍රියාමනි වෙන්න පුළුවන්, නරන්, ටීජේ අරුණාචලම්, නිලල්හල් රවි මෙන්න මේ වගේ විශාල ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක්ම Tamanගේ රංගනයෙන් මේ චිත්‍රපටියට දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වත් වගේ අධ්‍යක්ෂකවරයෙක් වෙන ගෞතම් මේනන් ඉතාමත් කෙටි සීන් එකකට තමයි ඇවිල්ලා යන්නේ. නමුත් ඔහුගේ ඒ රංගනේ ඒ කොටස චිත්‍රපටි පුරාවටම මතක හිටින විදිහට ඔහු කරලා තියෙනවා. නමුත් මේ චිත්‍රපටයේ කැරක්ටර්ස් වලට මේ දීලා තියෙන මේ පොඩි කොටස් තවත් දීර්ඝ කරලා තවත් ටිකක් විස්තරාත්මකව ඔවුන්ට දෙන්න තිබුණා Tamanගේ දක්ෂතාවයන්, Tamanගේ හැකියාවන් පෙන්වන විදිහට කියන එකයි මගේ පෞද්ගලික මතය. නමුත් මෙහෙම දෙයක් තියෙනවා මේ චිත්‍රපටයේ තරමක් දුරට දීර්ඝ චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටය මිටත් වඩා දීර්ඝ කෘතියෙන් ලැග් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාවෙන් සමහර විට අධ්‍යක්ෂකවරයා මෙය කෙටි කෙරුවත් වෙන්න බෑ. මේ චිත්‍රපටයේ මැසේජ් එකක් විදිහට කොහොමද ಜಾති ආගම් ભેද ඇති වෙන්නේ, මේ ಜಾති ආගම් ભેද ජනතාව තුළ ඇති කරලා තමන්ගේ අවශ්‍යතාවයන් කොහොමද දේශපාලනය තුලින් දේශපාලඥයන් ඉෂ්ට සිද්ධ කරගන්නේ, මේ ಜಾති ආගම් ભેද පිටුපස මොන වගේ දේශපාලනික පසුබිමක්ද, අදෘශ්‍යමාන හස්තයක්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි මේ චිත්‍රපටයේ පුරාවට අධ්‍යක්ෂකවරයා කියන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ නෙගටිව් ගැන කතා කරනවා නම් අධ්‍යක්ෂකවරයා එච් විනෝද්ගෙන් අපි පටන් ගමු. අපි දන්නවා මම කලින් කිව්වත් වගේ භගවන් කේසරි කියන ඒ චිත්‍රපටයේ රීමේක් එකක් වුණත් මේ චිත්‍රපටිය තලපති විජේ රසිකයන්ට අවශ්‍ය විදිහට වෙනස් කරන්න ඔහු විශාල වෑයමක් දරලා තියෙනවා. නමුත් ඔහු ඒ කරපු වෑයම නිසාවෙන් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම තලපති විජේ වටාම එතුණු කතාවක් බවට පත් වෙලා තියෙනවායි කියන එකයි මගේ පෞද්ගලික මතය. මොකද හේතුව තමයි මේ සාමාන්‍ය සීරියල් එක සිද්ධ වෙනවා වගේ, ඉන්දියන් සීරියල් එක වෙනවා වගේ සිද්ධ වෙන සියලුම ප්‍රශ්න සිද්ධ වෙන්නේ මේ කතාවේ කතානායකයා එහෙම නැත්නම් තලපති විජේ වටේමයි. ඒ ප්‍රශ්න සියල්ලක්ම විසඳලා දෙන්නෙත් ඔහු. ඒ ප්‍රශ්න වලට තියෙන එකම විසඳුම වෙන්නෙත් ඔහු කියන විදිහට තමයි මේ කතාව හීරෝ වර්ෂිප් චිත්‍රපටයක් විදිහට අරන් තියෙන්නේ. බාලයාගේ චිත්‍රපටය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. නමුත් මේ සම්පූර්ණයෙන්ම තලපති විජේට අවශ්‍ය විදිහට වෙනස් කරන්න එච් විනෝද් විශාල වෑයමක් දැරුවත් ඒ තැනින් තැන තියෙන ස්ක්‍රීන් ප්ලේ තුලින් එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් රයිටිං තුලින් බුද්ධිමත් රසිකයාට දැක බලා ගන්න හැකියාව තියෙනවා. මම නැවතත් කියන්න අවශ්‍යයි තලපති විජේ රසිකයන්ට මේ අනිවාර්යයෙන්ම ට්‍රීට් එකක්. ඒකේ කිසිම වෙනසක් නැහැ. නමුත් ජෙනරල් ඔඩියන්ස් මේ චිත්‍රපටය බලනකොට මේ වගේ නෙගටිව් පොයින්ට්ස් දැක බලා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මම කලින් කිව්වත් වගේ අනිරුද් මේ චිත්‍රපටය ගොඩ දාලා දෙන්න ඔහුගේ සම්පූර්ණ වෑයම දරලා ඒ සාර්ථක වෙලා තියෙනවා. නමුත් එකම BGM එකක් තමයි මේ චිත්‍රපටයේ පුරාවටම බොහෝ දුරට අපිට ඇහෙන්නේ. ඒ වෙනුවට තැනට අවශ්‍ය පරිදි BGM එක වෙනස් කරලා දුන්නා නම් මේ චිත්‍රපටය මිට වඩා ෆීල් වෙන්න තිබුණායි කියන එකයි මගේ පෞද්ගලික මතය. සමස්තයක් වශයෙන් කියනවා නම් තලපති විජේ රසිකයන්ට අවශ්‍ය කරන ෆයිට් හෝ වේවා, කොරියෝග්‍රැෆි හෝ වේවා, එහෙම නැත්නම් හීරෝ වර්ෂිප් මූමන්ට් හෝ වේවා අවශ්‍ය තැන අවශ්‍ය පරිදි යොදාගෙන ඉතාමත් සාර්ථක තලපති විජේ රසිකයන්ට ට්‍රීට් එකක් විදිහට මේ චිත්‍රපටිය එච් විනෝද් අරගෙන ඇවිල්ලා තියෙනවා. වයසින් අඩු දරුවන් මේ චිත්‍රපටියට අරගෙන යන්න හැකියාවක් නැහැ. ඔයගොල්ලන්ගේ නගරයේ ඔයගොල්ලන් ඉන්න රටවල් වල මේ චිත්‍රපටිය මොන වගේද රිලීස් කරලා තියෙන්නේ, ඔයගොල්ලන්ගේ මතය මොන වගේද මේ චිත්‍රපටිය කියන එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට්ස් වල ලීව් කරන්න මටත් දැනගන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන නැවතත් හමු වුණු තුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.